දිනකට අධික කාලයක් පුරා නවතා තිබූ වාහන අංකතහඩු මුද්‍රණය කිරීම ඊයේ වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ වී ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ වන විට දළ වශයෙන් අංකතහඩු මුද්‍රණය නොකළ වාහන ලක්ෂ 6ක පමණ ප්‍රමාණයක අංකතහඩු මුද්‍රණය කිරීමට නියමිතව ඇති බවයි මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. යම් පුද්ගලයෙකු වාහනය ලියාපදිංචි කළ පසුව එම අංකතහඩුව මුද්‍රණය කර ඇති බවට අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් යොමු වන බවද පැය දෙකක් ඇතුළත අංකතහඩුව ලබාගත හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.